Hello guys, welcome back to my YouTube channel. අද මම කරන්න යන්නේ enemies එනමිස්ලට ඇටැක් කරන්න. මම ඔයාලට පෙන්නන්නම් මම කලින් දවසේ දාපු වීඩියෝ එකේ තිබ්බ ගන් වලින් මම පෙන්නන්නම් කොහොමද එනමිස්ලා මරන්නේ කියලා. අපි දැන් යන් එනමිස්ලාගේ පෝට් එකට. හරි එහෙනම් ගයිස් ඔන්න අපි ආවා අපේ එනිමි ස්පෝට් එකට. දැන් මට තියෙන්නේ මේගොල්ලන්ව මරලා දාන්න. හැබැයි මේගොල්ලෝ මරන එක නම් හරි වැඩක් ගොඩක් ලේසි නම් ලේසි දෙයක් නෙමෙයි. අපි බලමු කොහොමද මරන්නේ කියලා. ගෝ පාව ගන්නවා. මගේ වාදනාවට මේ ගන් ටික තියෙන ඉන්න හොඳ නැත්නම් මම මෙතන මැරලා යනවා. ඒක ඔකටත් සේව් කරලා ඉන්න. යන්න ඉර වෙන්න එපා. ඕ යස් මම එක ගයක් මරුවා. බලමු අපි ඊළඟ ගෙදර කොහොමද මරන්නේ කියලා. දැක්කද මං කිව්වේ මට ඈත ඉඳන් මේ රොකට් ලොන්චර් එකෙන් හරිම ලේසියෙන් සහ හරිම ඉක්මනින් අපිට වෙඩි දීලා මරන්න පුළුවන්. හරි අපි දැන් ගොඩක් මරුවා ස්පාඩෝම්ස්. අපි ගෙවල් දෙයක් මරුවා. දැන් අපි තව ගෙවල් දෙයක් තියෙනවා. ඒ දෙයත් මරලා දාමු කොහොම හරි කරලා යාළුවනේ ගැම්මට. ඕ මේ වොම්ස් ලැක්ක නම් මාර වදියා. ඒරිය පොච්චල දාමු. ආයෙත් ගැටි වුණා. යස්. හරි එකෙක් තව එකෙක් මරුවා. යස්. පුළුවන් මේ මම හිතන්නේ මේක කරලා ගහලා ඉවර කරන්න. අම්මෝ අල්ල නැති එන්න. මං කිව්වේ මම කලින් හදියේ වීඩියෝ කරපු මේ ගන්න එක මං කිව්වේ හොඳයි කියලා. කොච්චර එනමිස්ලාත් අපිට හරිය ඉක්මනින් මේ ප්ලෑන් ත්‍රූ ට්‍රෙන්ට් එකෙන් වෙඩි තියලා මරන්න පුළුවන්. ඔයාත් මේක පාවිච්චි කරලා බලන්න. මේ සේව් කරමු. යස් අපි තව ගොඩක් කරුවා. තා පොඩ්ඩයි තියෙන්නේ. ඔයාලා මේ ගන්න එක පාවිච්චි කරන්න හරිම ලේසි අරුම ඉක්මනින් මරලා දාන්න පුළුවන් පුදුම වාසනාවන්ත ගන්න. මාරමද ගන්නක් ඈ. මට මෙහෙනුත් දෙනවා. අලු වෙනවා. හොඳයි ගයිස් තා පොඩ්ඩයි තියෙන්න අපිට ඉවර කරන්න මේක. තා පොඩ්ඩ අපි නැති කරලා දාපෙන මිස්ලාගේ පෝට් එක කුඩු කරලම දාමු. හරි යස්. තවත් හෝම් එකක් විනාශ කරලා තව එකයි අපිට තියෙන්නේ මේව කරන්න. බයින්න දෙයක් නැහැ ඒකින්ද කොහොමද යන්න පුළුවන්. කායිද සැලෙන්නේ කොහොමද. ඔයාලට මම ඊළඟ දවසේ වීඩියෝ එකක් ගේන්නම් කොහොමද රොබෝලාගෙන් හරිම ලේසියෙන් හරිම ඉක්මනින් ඒ කියන්නේ දැන් කකයි වුණත් කැඩුනොත් බිඳුනොත් එහෙම ඒක ඉක්මනට හදන විදියක් මම ඔයාලට ඊළඟ දවසක කියන්නම්.
යස් මන් යාළුවා පිවර කරා ගැම්මට උන් නැතිම වුණා උන් අලු වුණා අපි ජයගත්තා ඒ ඉතින් එහෙනම් ගයිස් ඔයාලත් මේ වගේ බේග් රොකට් ලෝන්ච් ගන්න එක පාවිච්චි කරලා එනිමේස් බලන්න හරිම ලේසියෙන් ඔයාලා මේ ගන්න එක ගැන මොකක්ද කියන්නේ සහ ඒ ගන්න එකෙන් ලැබෙන උදව්ව කමෙන්ට් එකක් දාන්න බයි සබ්ස්ක්‍රයිබ් කරන්න